දැන් දානය ගැන කතා කරද්දී විශේෂයෙන්ම සමහර කණ්ඩායම් කියන කාරණාවක් තමයි පින් කරලා වැඩක් නැහැ. කළ යුතු වන්නේ නිවන් දකින්න බණ අහලා නිවන් මඟ වඩන එක. ඒතර මේ භවයේදීම මේ ෂණයේදීම අපේ මහත්තයා කිව්වා වගේම නිවන් දකින්න යෝනි. එහෙමනම් පින් වැඩක් නැහැ කියලා. නමුත් ත්‍රිපිටකය තුල ඕනෑතරම් තැන්වල පින ගැන කතා කරනවා. දැන් පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පාණිනා. මිය පරලෝකීය සත්වයින්ට පිහිට පිනිස පිලිසරණ පිනිස පවතින්නේ පින. ඒ වගේම තමයි පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. පින් කරන්න සුඛ එළවයි. එහෙමනම් බුද්ධ දේශනාව තුළ පින ප්‍රතික්ෂේප කළා නම් පින කරන්න එපා කියලා කිව්වා නම් බුදුරජාණන් වහන්සේ මේ වගේ වචන ප්‍රකාශ කරන්නේ නැහැනේ. ඉතින් බුද්ධ දේශනාව තුළ පින කිරීම සම්බන්ධයෙන් තාංචියක් පනවන්නේ නැත. එහෙමනම් පින් අපි කළ යුතුයි. අපේ අරමුණ වෙන්න ඕනේ ඊළඟ ආත්ම භාවය. ඊළඟ භවය තුලත් මේ වඩන මාර්ගාංග වඩාගෙන ඉන්ද්‍රිය ධර්ම ටික තවදුරටත් වඩාගෙන උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීම.